මන්දයකොතෝ පිට්ටු නොකන්නේ කොහින්දනේ අපි පිට්ටු හදන්නේ රදල බවේ රස පිට්ටුව දන්නේ ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ මොකද බලන් යකෝ ගෙටරින් ගන්නේ කොලොංචු වී පල ඇයි වද දෙන්නේ අමුසෝනේ නෑ පතක්කි දෙන්නේ බඩගින්නට මං තෝවද කන්නේ බඩගින්නට තොට මොනවද ඕනේ කුළුඩුසු හොඳ තව ඉව කරපන්නේ ඔය කුකුලත් කොත් බැදලා ගේන්නේ කරවල හොද්දට යොනු දාන්න එපා මලවතයක් හෝ අපිටම දෙන්නේ පානම් බොක්කට මොනවද ඕනේ අදේ අකෝ මගේ බෝඩරේ මට සද්දදාන් නෙටෙන් එහාවට ඉන්න කළු කෑල්ල කවුද? ගියා මාව දැකලා ගියා. මං ඉතින් පොඩ්ඩක් සද්ද දැම්මා වගේ කොහොමද දුවන? පේනවනේ. දුවන්නේ නෑ මේ ගමේ අපිට පේන්නේ බුර සද්දද ඉන්නොත් දන්නේ මගේ හැටි කනය පුතෝ ගේට්ටු කනවා. මම මේ ගේට්ටුවෙන් එළියට ආපු දවසට තමයි මගේ තරම දැනගන්නේ නේද? මා ගේට්ටුව හනාදනේ ගේට්ටුව තිබ්බ හින්දා බේරනා කියලා හිතාගත්තා නම් හොඳයි. දෙයක්කට හින්දා මං එන්නේ එළියට. මෙන්න ගයිස් ඔයාලට පේනවද එහා පැත්තේ සුදු කෙල්ලෙක් ඉන්නවා? අර පේනවද? එහා ගෙදර උඩ තට්ටුවේ ඉන්නේ. අපේ අම්මා නම් එනවා ගයිස් අපේ අම්මට පේන්නේ. මම නම් ඉතින් තාප්පේ එල්ලීගෙන හරි සුදු කෙල්ලගේ හැඩවැල්වයිද. අපි කන්න යන්නේ. ඔව් අපි ගන්න මොනවද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. අපි වගේ මහත්තයට බෝලට ඉන්නවා නම් එන්න මේ ඩොග් ෆුඩ් දැන් අපේ අයියෙන් ඔයගොල්ලෝ තෝරලා දීලා බලන්න. අන්න හැමෝම ඉතින් බෝලේ වගේ ඉන්නවා. ආසම කෑමක් තමයි මේ ඩොග් ෆුඩ් එක. අපේ ගෙදර ඉතින් අපේ අම්මටයි මටයි ඉතින් මෙන්න මේ වගේ දෙහිකට දාල් දුන්නට ඔයගොල්ලන්ට පේනවනේ මං දෙහිකටම ඔලුව දාලා අම්මට කනනවා ඉතින් මං තනියෙන් කනවා. ඒකට බලලා දීලා බලන්න හවස් වෙයිද? මේ නම් මේ කාලා බිය චිල්ලගේ ඩෑෂ් එක සින්දුවක් අහගෙන ඉන්න වෙලාව තමයි. කාලා බීලා හරි පොල්ලට චිල්ලගේ ඉන්නේ බැනද මං අහන්නේ. අපිට ඉතින් මියුසිකල් සෙට් එක මෙහෙම තමයි. ඉන්නකෝ මාත් එක සින්දුවක් අහන්න. මේ ඔයත් ජයිෂී ෆෑන් කෙනෙක් නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හොඳේ. හරි සින්දුරියන් අట్లా ඉවරනා එන්න හොල්ලොබිය පැත්තට. කාලා සැතට උයත්තාලා සින්දුවක් කාලා එහෙම. මෙන්න මේව තමයි මම ඉන්නේ. බුඩාක් කියලා ආවට අවතට මම මෙන්න බලන්නේ. ගෙදරට කවුරු ආවොත් එහෙන් පිළිගන්න මම ඉන්නේ පෙයිසරටම වෙලා. අර පිළිගන්න දිහා පැත්තේ අපේ මේ අසින් ඕක දූපත් ඔය. මං නම් තාම මේ නිදිමතේද මන් දන්නේ නැහැ ගයිස් ඉන්නේ. කොහොමද ඉතින්? වල අපේ අම්මා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඔය ඉන්නේ එහා පැත්තෙන් බෝලි. සැන්දෑයාමේ ගස්කොළන් වල පරිසරයේ අසිරිය විදින්නේ උන්න මම එළිය බැහැලා ඉන්නවා. මට හොඳ පොට්ටක් සෙට් වුණා ගයිස්. මෙතන මේ වැස්ස වැහැලා වතුර එකතු වෙලා පොඩ්ඩක් මඩ වෙනවා. එතන කූල් එකේ ඉන්න පුළුවන් ඉතින්. මං ඉතින් එළියට බැස්ස ගමන් ඇවිල්ලා එතන ඇවිල්ලා ඉඳ ගන්නවා ඉතින්. එහෙනම් අද ඔබ උපදින මෙතනින් ඉවරයි. මේ වගේ මගේ මේ බ්ලොග් බලන්න ආසයි නම් ඔයාලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අතට මං ගිහින් එන්නම්. බයි ගයිස්.